හලෝ යාළුවනි වඩ් විත් ලකියා YouTube channel එකත් එක්ක ඔයාලා එකතු වෙන්නේ. අද වැහිබර කාලගුණයක්. අද අපි ගමනක් යන්න උදේම ලෑස්ති වෙලා පිටත් වෙන්න යන්නේ. අද මේ ගමන යන්නේ ලක්ෂාන්වි නිපුරුයි සමිතයි. මේ ඉන්නේ සමිත. අපි දැන් යන්න පිටත් වෙනවා. කලින් වීඩියෝ එක ඔයාලට පෙන්නපු ජේම්ස් පිරිස් හොස්ටල් එකට යන ෂෝට්කට් එකේ මේ තින්නේ ෂෝට්කට් එක. අපි සමිත පල්ලෙහාට යනවා දැන්. අපි පල්ලෙහාට යනවා සමිත පිටිපස්සේ. මේ තින්නේ කිසි බෙන්ට් එක. අපි දැන් මේ කිසි බෙන්ට් එකෙන් අපේ ගමන පටන් ගන්නවා. පාන්දර වැස්සාව නිසා කැම්පස් එක හරිම ලස්සනයි. අපි දැන් කැම්පස් එකේ සෙනට් එක තියන්නේ ඔය ඉස්සරහා. දැන් මේ තියන්නේ පොළොන්නරුව. අද පරිසරයම හරිම ලස්සනයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයම කියන්නේ සුන්දර පරිසරයක් තියෙන වටපිටාව. ඔය ඇතින් පේනවා අපිට නිපුන් එනවා පේනවා. නිපුන් පොඩ්ඩක් පරක් වුණා එන්න. මේ තියන්නේ සනාතන මන්දිරය. අපේ කැම්පස් එකේ තියෙන විශේෂම ස්ථානයක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන පුදුම හතෙන් එක පුදුමයක් තමයි මේ සනාතන මන්දිරය කියන්නේ. මෙතන සුවිශේෂී වූ පිහිටීමක් තියෙන මේ සනාතන මන්දිරේ. මේ ඇතින් පේන්නේ හන්තාන කන්ද. ඇත්තටම උදේ පාන්දර හරිම ලස්සනයි මේ කාලගුණෙත් එක්ක. මේ තියෙන ජෝග්‍රෆි ඩිපාර්ට්මන්ට් එක. මේ පහලින් පේන්නේ අපිට ඌස් කැන්ටින් එක. අපි දැන් මේ පැත්තෙන් යනවා අපේ ගමන. සමිත නම් ඉක්මනට යනවා. අපිට සමිත වේගෙන් යන්න බෑ. දැන් මේ ඉන්නේ සතුටින් යන්නේ නිපුන්. සමිත යන වේගෙන් නම් යන්න අමාරුයි අපිට. මොන කමන්නේ අපි යනවා. අපි ඉන්නේ ලක්ෂාන්. මේ තියන්නේ කළමනාකරන පීඨය. මේකෙන් තමයි ළඟදී පැහැසරණී ෂෝ එකක් කරේ. පැහැසරණී ෂෝ එක මාරම ලස්සනට තිබ්බා. මේ පරිසරයම 아무තු ලස්සනක් තියෙන්නේ. විශ්වවිද්‍යාල ජීවිතේ විඳින්න පුළුවන් උපරිම දේ තමයි මේ සෝභාදහම. ඔය ඇතින් එන ඔන්න අපේ නිපුන් හරිම සතුටින් ඉන්නේ අද සෙනසුරාදා දවසේ නිදහසේ ගමන යන්නේ. ඔය ඇතින් පේන්නේ හන්තාන. මේ කාලගුණෙත් එක්ක පරිසරයම 아무තු ලස්සනක් තියෙනවා. මේ පරිසරයත් විඳින්මින් අපි ඉස්සරහට යනවා අපේ ගමන. අපි දැන් සරසවි උයනට ඇතුල් වෙන තැන ඉන්නේ.
දැන් අපි සරසවිවුණට ආවා. මෙතනත් හරිම ලස්සනයි. අපේ විශ්වවිද්‍යාලයේ කොටසක් වෙනවා මේ සරසවි වෙන. උදේ පාන්දර මේ විදිහට මේ වයිබ් එක කියන්න බැරි තරම් ෆ්‍රීඩම් එකක් එන්නේ අපිට. දැන් මේ එන කෝච්චිය නම් අපිට යන්න බෑ. අපිට ඊළඟ කෝච්චිය තමයි යන්න තියෙන්නේ. ඔන්න ඉතින් අපේ කෝච්චිය එනවා. අපි දැන් කෝච්චියට නැංග යාළුවනේ. අපි දැන් පිටත් වෙනවා. අපිට මේ දැන් අපි මේ යන්නේ යකාපාලමුලින්. මේකත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කොටසක්. මෙතන මතකයන් තියෙන ගොඩක් අය අද මේ ගමනත් යනවා. අපි මහවැලිය පහු කරලා අපි දැන් අපේ ගමන යනවා. ඇත්තටම සෙනසුරාදාගේ නිවාඩු දවසේ අපි මේ ගමන තෝරගත්තේ අපේ ලක්ෂාන්ගේ බිස්නස් වැඩකටත් එක්ක. ඔන්න යාළුවනේ අපි පේරාදෙණිය ස්ටේෂන් එකට ආවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් දෙවෙනි වීඩියෝ එකෙන් හම්බ වෙමු. දෙවෙනි වීඩියෝ එකෙන් අපි යන්නේ කොහෙද කියලා ඔයාලට පෙන්නන්න. අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම උත්සාහ